ආයිබෝන් පුතේ. ඉතින් ඕගොල්ලන්ට මේ වෙනකොට පේපර් එකක් හම්බෙලා තියෙනවා. ඕගොල්ලෝ පළවෙනි දවසේ පන්ති ඇවිල්ලා එදා ඉගෙනගත්තු දේවල් වලින් තමයි මේ ස්පොට් ටෙස්ට් 1 කියන පේපර් එක හම්බෙලා තියෙන්නේ. ඉතින් මේකේ උත්තර ටික අපි සාකච්ඡා කරන්න ගමු. ඕගොල්ලන්ට ඉදිරියටත් මේ විදිහටම පේපර් හම්බෙනවා. මේ පේපර් සේරම මේ විදිහට වීඩියෝ වලින් අපි සාකච්ඡා කරනවා. ඉතින් අපි යන් වැඩි වෙලා ගන්න නැතුව පළවෙනි ප්‍රශ්නෙට. මේ පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා රේඩියනයක් කියන්නේ කුමක්ද කියලා. මේක අර්ථ දක්වන්න කියලා තමයි කියන්නේ. අපි බලමු රේඩියන් එකක් කියන්නේ මොකක්ද කියලා. හරි. මේ වගේ වෘත්තයක් ගත්තට පස්සේ මේ වෘත්තයේ අරය r නම් වෘත්තයේ අරය r නම් ඔය r දුර අපි මෙන්න මෙහෙම වෘත්තයේ පරිධිය මත සලකුණු කරාට පස්සේ r දිග වෘත්තයේ පරිධිය මත මැනගෙන ගියාට පස්සේ අන්න ඒ දිගෙන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය තමයි පුතේ රේඩියන් එකක් කියලා කියන්නේ. ඉතින් ඔයාලට කියලා දුන්න ඔය කතාව. එතකොට රේඩියන් එකක් කියන්නේ මොකක්ද? රේඩියන් එකක් කියන්නේ වෘත්තයක අරයට සමාන ඡාප දිගකින් කේන්ද්‍රය ආපාදනය කරන්නා වූ කෝණයට තමයි රේඩියන් එකක් කියලා කියන්නේ. හරි. මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් වීඩියෝ එක පෝස් කරලා ඉවර වෙලා ඔයාලා හිමීට ලියා ගන්න. හරි. ඊට පස්සේ අංක 2 දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා එක් සම්මුඛ පාද යුගලයක් සමාන්තර වූ චතුරස්‍රයක සමාන්තර පාද දෙකෙහි දිගාගයන් සෙන්ටිමීටර් 18 හා සෙන්ටිමීටර් 12 වේ. සම්මුඛ පාද යුගලයක් සමාන්තර වූ චතුරස්‍රයක. සම්මුඛ පාද යුගලයක් සමාන්තර වූ චතුරස්‍රයක් කියන්නේ අපිට ගන්න පුළුවන් කෙටිම අයිඩියා එක. මම ඔයාලට කිව්වා සරලව චතුරස්‍රයක් කිව්ව පාද හතරක් තියෙන එක. ඊට අමතරව විශේෂ විස්තරයක් දුන්නොත් එමේ ඊට අදාළව අපි රූපය ගැන දැනගන්න ඕනේ කියලා. ඉතින් මේ කියන විස්තරය අනුව පාද යුගලයක් සමාන්තර වූ චතුරස්‍රයක්. පාද යුගලයක් සමාන්තරයි කියලා දුන්නා අපිට අවම වශයෙන් හිතන්න පුළුවන් එයා ත්‍රිපිසීමක් වෙන්නේ නැති කියලා. ඉතින් මේකේ මේ වගේ කෙනෙක් දීලා තියෙනවා සම්මුඛ පාද යුගලයක් සමාන්තර වූ චතුරස්‍රයක සමාන්තර පාද දෙකෙහි දිගාගයන් 18යි cm හා 12යි cm වේ. එක්කෙනෙක් සෙන්ටිමීටර් 18යිලු අනිත් එක්කෙනා සෙන්ටිමීටර් 12යිලු. ඊට පස්සේ කියලා තියෙනවා එම සමාන්තර පාද යුගල අතර කෙටිම දුර. මම එදා කිව්වා සමාන්තර පාද දෙකක් අතර කෙටිම දුර කියන්නේ මොකක්ද? ඔය කියන්නේ පුතේ ලම්බ උස. එතකොට සමාන්තර පාද දෙක අතර කෙටිම දුර කියලා දීලා තියෙනවා. එතකොට ඕක අපිට නොකියා කියන්නේ මේකේ ලම්බ දුර සෙන්ටිමීටර් 5යි කියලා. ඒ කියන්නේ අපි දන්නවා මේකේ සමාන්තර පාද දෙක දන්නවා ලම්බ උස දන්නවා. ඉතින් මෙයාගේ නම් අදාළ චතුරස්‍රයේ වර්ගඵලය ගණනය කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මෙයාගේ වර්ගඵලය කීයද කියලා හොයන්න කියලා තමයි ඔයාලට කියන්නේ. අපි හදමු. ඒතර වර්ගඵලය අපි වර්ගඵලය ගන්නවා a කියලා. a ඒරියා සමාන වෙනවා මොකද්ද? සමාන්තර පාද එකතුව සමාන්තර පාද දෙකේ දිගෙහි එකතුව මම කෙටියෙන් ලියුවා සමාන්තර පාද එකතුව කියලා. දෙකෙන් බෙදලා වැඩි කරන්න තියෙනවා ලම්බ උසෙන්. මම ලම්බ උස කෙටියෙන් දැම්මා. සමාන්තර පාද එකතුව 18යි cm එකතු කිරීම 12යි cm බෙදෙනවා දෙකෙන් වැඩි වෙනවා ලම්බ උස සෙන්ටිමීටර් 5යි. එතකොට මෙතන එනවා 18යි 12යි දෙක එකතු කරාට පස්සේ සෙන්ටිමීටර් 30යි කියලා. සෙන්ටිමීටර් 30යි 30 දෙකෙන් බෙදලා වැඩි කරන්න තියෙනවා 5න්. මෙතෙන්ට කැපෙනවා 15යි 15 සර 5 කීයද? 75යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා. හරි. දෙවෙනි ගානත් හැදුවා. තුන්වෙනි ගානේ කියනවා අරය සෙන්ටිමීටර 56ක් වන වෘත්තයක වර්ගඵලය ගණනය කරන්න කියලා. හරි. මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් දැනට මේ ප්‍රශ්න වල මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් වීඩියෝ එක මෙතනින් පෝස්ට් කරලා ඉවර වෙලා ඔයාලා ඒකේ අඩුපාඩු හදා ගන්න. හරි. තුන්වෙනි ගානේ තියෙනවා අරය සෙන්ටිමීටර 56ක් වන වෘත්තයක වර්ගඵලය ගණනය කරන්න කියලා. ඉතින් මම ඇඳගත්ත වෘත්තයක් අරය 56ක් වෙච්ච එකක්. ඉතින් මෙයාගේ වර්ගඵලය ගණනය කරද්දී අපි සුපුරුදු සූත්‍රය දානවා phi r වර්ගය කියලා. phi කියන්නේ 22ට 7යි. වැඩි කිරීම r කියන්නේ 56යි සෙන්ටිමීටර. වැඩි කිරීම 56යි සෙන්ටිමීටර. හරි. ඔයාලා දන්නවා මේ උඩයි යටයි කපන්න පුළුවන්. 7ක් 1යි 7ක් 8යි. එතකොට මේකේ උත්තරේ එන්න ඕනේ 22 වැඩි කිරීම 8 වැඩි කිරීම 56 කියලා. සෙන්ටිමීටර වැඩි වුණාම සෙන්ටිමීටර වර්ගය එනවා නැත්නම් වර්ග සෙන්ටිමීටර එනවා. එතකොට මේ ටිකේ උත්තරේ ගුණ කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ උත්තරේ ගුණ කරන්න ඔයාලගේ
කැල්කියුලේටර් එක පාවිච්චි කරන්න. නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලම මේක ගුණ කරගෙන උත්තරේ ලියන්න. ඉතින් උත්තරේ විදිහට එනවා 9856යි වර්ග සෙන්ටිමීටර කියලා. හරි. මේ හැදුවේ අංක 3. ඊළඟට අංක 4 තියෙනවා මෙන්න මෙහෙම. හරි. මේ තියෙන අංක 3 උත්තර ටික බලන්න 4 වෙනි ගාන. 4 වෙනි ගානේ තියෙනවා කේන්ද්‍ර කෝණයේ අංශක 60ක් වූ වෘත්තයක වර්ගඵලය 231යි වර්ග සෙන්ටිමීටර් වේ කියලා. අදාළ කේන්ද්‍රික ඛණ්ඩයේ කියලා ප්‍රශ්න වර්ගයක් දීලා තියෙනවා. මේකේ ප්‍රශ්නයේ පොඩි ගැටලුවක් තියෙනවා. කේන්ද්‍ර කෝණය අංශක 60ක් වූ වෘත්තයක නෙමේ කේන්ද්‍ර කෝණය අංශක 60ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය කියලා මේක වෙනස් වෙන්න ඕනේ. එතකොට අපිට කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක් ගැන. කේන්ද්‍රික කෝණය අංශක 60යිලු. මෙයාගේ කේන්ද්‍ර කෝණය අංශක 60යි. අන්න එහෙම කෙනෙක්ගේ වර්ගඵලය 231යිලු. වර්ගඵලය දීලා තියෙනවා 231යි වර්ග සෙන්ටිමීටර කියලා. ඉතින් අපිට පුළුවන් අපි දන්න සමීකරණය පාවිච්චි කරන්න වර්ගඵලය πr වර්ගයේ වැඩි කිරීම 360න් θ කියන කෙනා සමාන වෙනවලු කීයටද 231යි වර්ග සෙන්ටිමීටර වලට. ඔයාලට විශේෂ දෙයක් කියන්නම් මේ සමීකරණ වලට ආදේශ කරද්දී ඒකක ආදේශ කරගන්න එපා. ඒකක ආදේශ කරගන්න ගත්තට පස්සේ ඔයාලට වරදින්න තියෙන සම්භාවිතය වැඩි නිසා සමීකරණය සංකීර්ණ වෙනවා වැඩි. ඒකින්ද ඔයාලා ඉලක්කම් වලින් විතරක් ආදේශ කරගෙන යන්න. ඔයාලා දන්නවනේ දැන් මේකේ අන්තිමට අපෙන් අහලා තියෙන්නේ අරේ ගණනය කරන්න කියලා. එතකොට ඉතින් අරේ එන්නේ මේක වර්ග සෙන්ටිමීටර නම් අරේ එන්නේ සෙන්ටිමීටර වලින් කියලා ඕගොල්ලෝ දන්නවා. හරි. එතකොට මෙතන phi කියන්නේ 22ට 7යි. වැඩි කිරීම r වර්ගය අපි r වර්ගය දන්නේ නැහැ. වැඩි කිරීම 360න් θ කියන්නේ පුතේ 60යි. සමානයි කියලා එනවා 231ට. හරි. බිඳුවට බිඳුව ගැපුවා 6 වරක් 1යි 6 වරක් 6යි. ඊට පස්සේ ඔතනින් එහාට මේක ඕනනම් කපන්න පුළුවන් මෙන්න මෙතන 3යි මෙතන 6ට 2 එව්ව 3යි 22ට 2 එව්ව 11යි කියලා කපන්න පුළුවන්. එතකොට ඉතින් අවසානයේ එනවා මෙන්න මෙහෙම එකක් 11යි r වර්ගය බෙදීම 7 වරක් 3 21යි කියලා එනවා. මේ 7 මේ 3ෙන් වැඩි වෙනවා 21යි. සමානයි 231යි කියලා එනවා. හරි. මම ගානේ ඉතුරු ටික මේ පැත්තෙන් හදන්නම්. පොඩි ඉඩක් තියෙනවා. පොඩි ඉඩ දිගේ හදාගෙන යන්න. 11යි r වර්ගය සමානයි 231යි. මේක 11යි r වර්ගයට තියෙනවා 21ක් කියලා. මේක මතක තියාගන්න. බැරි වෙලා හරි කවුරු හරි කෙනෙක්ව කවුරු හරි නොදන්නා පදයක් ගුණ වෙලා තියෙනවා නම් භාගයකින්. භාගයකින් ගුණ වෙලා තියෙනවා නම් අපිට මෙයාගේ අගේ හොයාගන්න ඕන නම් අපිට භාගේ එයා පැත්තට ගෙනියන්න පුළුවන් උඩ යට මාරු කරලා. ඒ කියන්නේ මේක ප්‍රතිලෝම ගණිත කර්ම විදිහට ගත්තට පස්සේ මේ බෙදන්න තියෙන කෙනාගෙන් අපි ගුණ කරන්න ඕනේ, ගුණ කරන්න තියෙන කෙනාගෙන් බෙදන්න ඕනේ. එතකොට සරලව කිව්වොත් අපි මේකේ උඩ යට මාරු කරලා මේ පැත්තයි දෙපැත්තම ගුණ කරා නම් හරි. එතකොට අපි මේක උඩ යට මාරු කරලා මෙයාව සරලව එහා පැත්තට ගෙනියනවා. ඔයාලා 11 වසරේදී ඔය පාවිච්චි කරපු විදිහට සාමාන්‍යයෙන් ඔයාලා 11 වසරේදී එකතු කිරීම මේ පැත්තට අඩු කිරීම විදිහට ගෙනියනවා. ඔය වගේ දේවල් ඕගොල්ලෝ දන්නවා. මේකත් ඒ වගේ තමයි. භාගයකින් ගුණ කරලා තියෙනවා නම් එහා පැත්තට ගෙනියන්න භාගයේ උඩ යට මාරු කරලා. හරි. එතකොට මෙතන 11යි r වර්ගය සමානයි 11යි r වර්ගය බෙදීම 21 සමානයි 231 කියන එක අපිට ලියන්න පුළුවන්. r වර්ගය සමානයි 231 ගුණ කිරීම මෙතන තියෙන 21 යට 11 උඩ මේ පැත්තටදී 11 යට 21 උඩ දෙනවා. අපිට 11 සරක් වලින් 231 කපන්න පුළුවන්. 11 සරක් 23ට 2යි. එතකොට මෙතනින් එකක් ඉතුරු වෙනවා 11 සරක් 2යි 11 සරක් 2 22යි මෙතන 23ක් තියෙනවා. එකක් වැඩි එක එහා පැත්තට දුන්නාට පස්සේ 11යි 11ට 11 එව්ව 1යි. මෙතන එනවා 21 වැඩි කිරීම 21යි කියලා. ඉතින් පුතේ r වර්ගය සමානයි 21 වර්ගය නම් r සමානයි සෙන්ටිමීටර 21යි. හරි. අරය සෙන්ටිමීටර 21යි කියලා ඔයගොල්ලෝ මේ වෙනකොට හොයා ගන්නවා. හරි. ඔය ටික ඔතෙන් දෙනකල්ලා හදාගන්න. අඩුපාඩු තියෙනවා නම් වීඩියෝ එක නවත්තලා ඉවරලා හදාගන්න. ඊට පස්සේ අපි මෙතනින් එහා ගානට යන්න. හරි. එතකොට 4 වෙනි ගානේ රෝම ඉලක්කම් 1 අපි හදලා ඉවරයි. අපි 4 වෙනි ගානේ රෝම ඉලක්කම් 1 හදලා ඉවරයි මේ වෙනකොට. රෝම ඉලක්කම් 2 වෙනි ගානට යන් අපෙන් අහනවා මෙයාගේ චාපදික ගණනය කරන්න කියලා. මම රූපේ මෙතන ඇඳගත්තා. මෙයාගේ චාපදික කියන්නේ පුතේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට තියෙන දිග. අපි ආව s කියලා නම් කරනවා කියලා පන්තියේදී ඉගෙන ගත්ත පළවෙනි සතියේ. එතකොට චාපදික හොයන්න යන්නේ අපි දන්නවා මේක හොයන්න පුළුවන් කොහොමද? s සමානයි 2πr වැඩි කිරීම 360න් θ කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට
මේක 2 වැඩි කිරීම 5 කියන්නේ 22ට 7 වැඩි කිරීම r කියන්නේ පුතේ 21යි වැඩි කිරීම 360න් θ කියන්නේ අංශක 60යි. අපි හදාගෙන යම් මේක බිඳුවට බිඳුව කැපෙනවා 6 වරක් 1යි 6 වරක් 6යි. ඊට පස්සේ මෙතන 7 වරක් 1යි 21ට 7 වරක් 3යි. ඊළඟට පුතේ මෙතන අපි මේ 3යි මේ 6යි කපා ගන්න පුළුවන් 3ට 3 ඒව 1යි 6ට 3 ඒව 2යි. මේක හරියට සූක්ෂමව බලාගෙන ඉන්න මේක පොඩි තැනක් මිස් වුණොත් එහෙම කැපුණේ කොහොමද කියලා ඕගොල්ලන්ට හිතා ගන්න බැරුව යනවා. මෙන්න මේ දෙක කපන්න පුළුවන්. කොහේ හරි තැනක පැටලුණා නම් ආයෙ පාරක් ඔය රිවයින් කරලා පොඩ්ඩක් බලා ගන්න. එතකොට මේ ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් කොහොමද මේ ටික කැපුණේ කියලා. හරි. අපිට ওই ටික කැපුවාට පස්සේ මේකේ හැමතැනම මෙව ටික කැපිලා තියෙන ඉතුරු වෙන්නේ 22 විතරයි. තාපදි කියනවා සෙන්ටිමීටර් 22යි කියලා. හරි. එතකොට හතරවෙනි ගානේ රෝම ඉලක්කම් දෙකත් අපි හදලා ඉවරයි. හතරවෙනි ගානේ රෝම ඉලක්කම් තුනේ අහනවා පරිමිතිය ගණනය කරන්න කියලා. එතකොට පරිමිතිය කියන්නේ මෙන්න මෙයාගේ සම්පූර්ණ වටේ දිග. එතකොට රෝම ඉලක්කම් 3 ගත්තාම අපි මෙයාගේ දැන් වටේ දිග හොයන්න මෙතන 21යි කියලා දන්නවා. මේ දිග මොකක්ද? අරය. මෙයා අරය 21යි නම් මේ පැත්තේ තියෙන අරයක්. එහෙනම් ඒ අරයත් සෙන්ටිමීටර් 21 වෙන්න ඕනේ. ඊට පස්සේ අපි තාපදික හොයලා තියෙනවා සෙන්ටිමීටර් 22යි කියලා. මෙයා සෙන්ටිමීටර් 22යි. එහෙනම් මෙන්න මේ කෑලි තුන එකතු කරාට පස්සේ මෙයාගේ පරිමිතිය අපිට ගන්න පුළුවන්. හරි. එතකොට අපි එකතු කරනවා 21යි සෙන්ටිමීටර් කෑලි 2යි 22යි සෙන්ටිමීටර් කෑලි 1යි. එතකොට මෙතන එනවා 42යි එකතු කිරීම 22යි කියලා. උත්තරේ 64යි සෙන්ටිමීටර්. හරි. එතකොට ඔන්න අවසානයේ පරිමිතියක් ගණනය කරා හතරවෙනි ගාන රෝම ඉලක්කම් තුනක් හදලා ඉවරයි. හරි. දැන් හරි මේකෙත් අඩුපාඩුවක් තියෙනවා නම් වීඩියෝ එක නතර කරලා ලියා ගන්න මොනවා හරි හදා ගන්න බැරි වෙච්ච තැනක් තියෙනවා නම් ලියා ගන්න. හරි පුතේ එහෙනම් ඔන්න අපි එක දවසක් පන්ති ඇවිල්ලා දෙවනි දවසේ ලිව්වා ස්පොට් ටෙස්ට් පේපර් එක පළවෙනි එක. ඉතින් පළවෙනි එකේ උත්තර ටික අපි මේ විදිහට සාකච්ඡා කරා. ඉතින් ඔය විදිහටම වැඩ ටික අපි ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ලබන සතියේත් ඔයාලට මේ වගේම ස්පොට් ටෙස්ට් පේපර් එකක් දෙනවා. එතකොට ඒකේ උත්තර ටිකත් ඔයාලට මේ විදිහටම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් වැඩ ටික හොඳට කරගෙන යන්න මේ විදිහටම ඉස්සරහට දිගටම ඔයාලට අනිවාර්යෙන් සබ්ජෙක්ට් එකට ඒකක් ගන්න පුළුවන්.